හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට එන්න මාත් එක්ක රසම රස කොත්තුවක් හදන්න. මම අද අරන් තියෙන මේ MD එකේ කොත්තු රොටි පැකට් එක. ඒ වගේම බිත්තර දෙකක්, ගෙදර හදාගත්ත මිරිස් හොඩි ටිකක්, ඊට පස්සේ බැද්දගත්ත ඉස්සු ටිකක්, ගෝවා ටිකක්, කැරට්, ලීක්ස්, තලාගත්ත ඉඟුරු සුදු ලුණු, බී ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස්, ලුණු, මං සීනි චුට්ටකුත් දානවා. මේ තුන පහ ටික ඔයාලගේ රස අනුව බලලා දාගන්න. ඒ වගේම රවුමට කපාගත්ත බී ලුණු ගෙඩියක්, තක්කාලි සෝස්, සොයා සෝස්. ওই ටික තමයි අපිට ඕනේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි මේ වගේ තාච්චියක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු, බී ලුණු දෙක දාලා පොඩ්ඩක් කලවම් කරගන්න. ඒ දෙක චුට්ටක් බැදෙද්දි අපි කපාගත්ත ගෝවා ටික දාගමු. ඒකත් පොඩ්ඩක් බැදුනට පස්සේ අපි කැරට් එක දාගමු. මම ලීක්ස් වල සුදු පාට කොටසත් මේ වෙලාවෙම එකතු කරගන්නවා. මේක පොඩ්ඩක් බැදෙන්න තියන්න තප්පර 2-3ක් වගේ. ඊට පස්සේ අපි මේකට බිත්තර දෙකක් එකතු කරගමු. ඊට පස්සේ ඒකටම ඕගොල්ලෝ ගත්ත 3-5 ටිකත් එකතු කරගන්න. මේකට මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට සෝයා සෝස් ටිකක් එකතු කරනවා. ඒකටම තක්කාලි සෝස් ටිකකුත් එකතු කරනවා. ඊපස්සේ ඒ ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේකට අපි අපේ කොත්තු රොටි ටික එකතු කරගමු. දැන් මේකටම අපි හදාගත්ත ග්‍රේවි එකත් එකතු කරගමු. ඊපස්සේ හොඳට මේක කලවම් කරගන්න. මේ වගේ හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අන්තිමට ලීක්ස් ටිකයි මම අර බැදගත්ත ඉස්සු ටිකත් මේකටම එකතු කරනවා. ඒ වගේම ලුණු කපාගත්ත ලුණු ටිකත් එකතු කරනවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. මේ වගේම රසට පිළිසිඳුවට ඔයාලත් ගෙදරදීම කොත්තුවක් හදලා බලන්න.